අපිත් එක්ක ඉන්නවා අපි දන්න කියන ආදරණීය රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, කලා ශිල්පිනියක් කිව්වනම් හරි නේද? තුනම කියන්නේ නැතුව. ඉතින් ශහානි ඉන්නවා අපිත් එක්ක අයබෝවන්. අයිබෝවන්. මේ දවස්වල කාර්යබහුල වෙලා තියෙන්නේ රංගනයෙන්ද, ගායනයෙන්ද, නර්තනයෙන්ද? තුනෙම ඉතින් කොහොමද මේ දවස්වල කලා කටයුතු? කලා කටයුතු ඇත්තටම හොඳට කෙරගෙන යනවා. පොඩ්ඩක් අසනීප තත්වයෙන් ඉන්නේ. නමුත් ඉතින් අද දවසේදී මං වෙලාව වෙන් කරගත්තා මේකට එන්න. ඉතින් ඇත්තටම ප්‍රාර්ථනා කරනවා කියන්නේ අලුතෙන් පටන් ගන්න හැමදේම සාර්ථක වෙන්න කියලා අපි කියන්නේ හැමදාම අනිවාර්යයෙන්ම අපි හැමදාම කියන්නේ හැම කෙනෙක්ම අලුත් දේවල් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මම ගොඩාක් හදවතින්ම මම සුබපතනවා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා. හොඳයි ඒත් එකම තමයි දැන් සාමාන්‍යයෙන් කලාකරුවන්ව ඇගීමට ලක් කිරීම පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? මං හිතන්නේ හැම කෙනෙක්ම ඩිසර්ව් කරනවා. ඒ කියන්නේ අවෝඩ් එකක් හම්බුණත් නැතත් ඕනම කෙනෙක්ගේ නමක් හරි කොතනක හරි කියවෙන එක හරිම වටිනවා. මොකද හැම කෙනෙක්ම ඒ කියන්නේ දක්ෂයි. කියන්නේ හැම කෙනෙක්ගේම ඇඟ ඇතුලේ දක්ෂතාවයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ කලා ශාස්ත්‍රයට එන හැම කෙනෙක්ම අගීමකට ලක් කර යුතුයි. ඉතින් ගොඩක් වෙලාවට ඒක වෙනවා අඩුයි. ඒ කියන්නේ ගොඩක් පරණ අයගේ තමයි හැමතිස්සෙම වෙන්නේ. කියන්නේ අලුත් කෙනෙක්ගේ මහන්සියක් දකින්නේ නැහැ නෑ. අලුත් නෙහෙම සමහරක් තැන් තියෙනවා ඒ වගේ පොඩි දෝෂ තියෙනවා. ඉතින් මට හිතෙනවා අර මේ වගේ සම්මාන උළෙලවල් වලින් එහෙම කෙනෙක්ව දිරි ගන්නවන එක ඉතාමත් වැදගත් කියන එක. හොඳයි ශානි දැන් මේ මැගසින් එකට සම්බන්ධ නැති ප්‍රශ්නයක් මේ අහන්නේ. දැන් පහුගිය දවස්වල රංගන ශිල්පිනියක් කියන එක මුළු ලංකාවම දැනගෙන හිටියා. මුළු ලංකාවේ ඉන්න ජනතාව විදේශගත වෙලා ඉන්න අයත් විදේශගත ඒ ජනතාවත් දැනගෙන හිටියා. නමුත් මේ පහුගිය දවස්වල එකපාරටම ගීත ගායනා කරන්න පටන් ගත්තට පස්සේ විවිධ සමාජ මාධ්‍ය හරහා අපි දැක්ක මේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ එහෙම සමහර කලර අපි අර අපේ වචනෙන් කියනවනේ බුකී වීරයෝ වගේ කියලා කොටසක් ඉන්නවනේ. ඒ අය විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ඒ චෝදනාවන් සහ බොහෝ දෙනෙක් හොඳ කියන්න පටන් ගත්තා. ඉතින් මේ හැම දෙයකටම පිළිතුරක් ඇතේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක මෙහෙමයි මම 2020 ඉඳන් තමයි කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ මම මගේ පළවෙනි සින්දුව වැඩ පටන් ගත්තේ මම. නමුත් ඒක පහුවෙලා 2000 මම හිතන්නේ 21 22 වගේ තමයි මම සෝං එක රිලීස් කරේ. නමුත් ඒක මම ලොකුවට ඒ කියන්නේ පබ්ලිෂ් කරලා මම එම ලොකු දෙයක් කරන්න ගියේ නැහැ. නමුත් මේ මෑත කාලේදී මම ටුවර් එකක් ගියා. හැබැයි මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අර ලොකුවට ගායිකාවක් විදිහට. ඒ කියන්නේ මම හැරෙන මට ඕපන් වෙන ඩෝර්ස් පැත්තට මම යන කෙනෙක්. මම ෆ්ලෝ වෙන කෙනෙක්. මම කිසිම දෙයක් ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි. සූක්ෂම විදිහට ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි මම. ඉතින් මට හම්බෙන දේ මම වාසනාවන්ත කියලා හිතනවා සහ දක්ෂයි කියලා මට හිතෙනවා. නැත්තම් මං හිතන්නේ මට ඒ වගේ අවස්ථාවන් මට හම්බෙනවා කියලා. ඉතින් කිසිම දෙයකින් මම ඒ කියන්නේ මගේ හිත කඩාගෙන වැටෙන්නේවත් එහෙම දෙයක් නෑ. මොකද මේ කිසිම බයින අයට මොනවද කියන්න තියෙන්නේ? එහෙම චෝදනා කරනවා බයිනවා ඒ වගේ කියන අයට මොනවා හරි උත්තරයක් දෙන්න අපිට. ඒක ඇත්තටම මට ඒගොල්ලන්ට වැරද්දක් කියන්න බෑ. මොකද ඒ කිසිම කෙනෙක් මාව පෞද්ගලිකව දන්නේ නැහෙනි. සහ ඒ කියන්නේ මට කොච්චර කැපැසිටි එකක් තියෙනවද? මොකද ඒගොල්ලෝ දන්නේ මම පෙන්නන දේ විතරයි. මගෙන් කියන්නේ මගේ ෆෝල්ට් එකක් වෙන්න පුළුවන්. මගේ කරන චූටි වැරද්දක් මගේ අතින් නොදැනුවත්ව වෙන වැරද්දක් වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ දෙයකින් ජජ් වෙනවාද සමාජයේ ගොඩක් මිනිස්සුන්ව. මොකද අන්තර්ජාලය කියන එක හරිම කියන්නේ හැමතැනම තියෙන දෙයක්. ඉතින් කෙනෙක්ව 100% දන්නේ නැතුව අර එකපාරටම එහෙම දෙයක් වෙනවා කියන එක මට ඉතින් ඒකට ඇකියුස් කරන්න පොඩක් අමාරුයි. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක හරි වෙලාවට තමන්ට පුළුවන් දේ ඩිලිවර් කරන්න. ඉතින් ඉස්සරහට එනවා අලුත් දේවල් බලාගෙන ඉන්න. හොඳයි ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා අලුත් දේවල් වෙනුවෙන් වගේම අද දවසේදී සම්මානයට පාත්‍ර වුණ අය. ඉතින් මේ සම්මානය වෙනුවෙන් සහ මේ අවස්ථාව සමගින් අත්වැල් බැඳ ගත්තට බොහොම ස්තුතියි. Thank you so much. Thank you.